ගොඩක් සතුටුයි සෑහෙන ලොකු දක්ෂතාවයල් 4ක් එක්ක ලංකාවට නැවත පැමිණීම ගැන. ඩෝහා ඩයමන්ඩ් ලීග් එකේ ඇත්තටම ලොකු ත්‍රෝහයකට යන්න පොඩ්ඩක් අමාරු වුණා. මොකද මම කම්පිටිෂන් 4ක් එක දිගට කරපු හින්දා. ඉතින් පළවෙනි ඩයමන්ඩ් ලීග් එක තමයි මොරොක්කෝවල තිබ්බේ. ඒකේ මගේ පළවෙනි ඩයමන්ඩ් ලීග් එකේ ඉතින් ඒකේ මම සෙකන්ඩ් ප්ලේස් එක ලබා ගන්නවා. දෙවෙනිට යනවා රෝම් ඩයමන්ඩ් ලීග් එකේ තමයි මම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළා. 92.62 දක්ෂතාවයක් දක්වලා ලෝකේ හොඳම විසිකිරීම මට දෙන අතරට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ චෙක් රිපබ්ලික් වල ගෝල්ඩ් මීට් එකක් පාර්ටිසිපේට් කරනවා. ඒකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඊට පස්සේ ඩෝහා ඩයමන්ඩ් ලීග් එකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මට බ්‍රසල්ස් වල තියෙන ඊළඟ ඩයමන්ඩ් ලීග් ෆයිනල් වටේට මම මේ වෙද්දි සිලෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් සතුටුයි මොකද මගේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ කොමන්වෙල්ත් ගේම්ස් එකේ මෙඩල් එකකට යන්න සහ ඒෂියන් ගේම්ස් එකේ තව වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් එක තියෙනවා හංගේරියාවල. සෑහෙන ලොකු කම්පිටිෂන් තියෙන අවුරුද්දක් මේක. ඉතින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.